Hello guys, ඉතින් මාද මේ රිවිව් කරන්න යන්නේ මෙන්න මේ PK A4 PK 910 S කියන වෙබ්කෑම් එක මේ ඉතින් මේක මම ගත්තේ Multiplus එකෙන්. ඉතින් මේ ඔයාලා යන්නේ මේක full HD වෙබ්කෑම් එක මම අලුතෙන් ගත්තේ. ඉතින් අපි වීඩියෝ එකට යන්න හදන ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මෙන්න මෙතන ගහලා තියෙනවා මුලින්ම A4 PK 910H කියලා. මේක full HD webcam එක. ඉතින් මෙතන ගහලා තියෙනවා digital mic කියලා. ඔයාලට පේනවද? ඔයාලට පේන්නේ නැහැ. පේනවා. මෙතන මෙන්න මේ පැත්තේ ගහලා තියෙනවා design fits laptop LCD or CRT monitors කියලා. කියන්නේ මේක හොඳට fix වෙනවා laptops monitors වල. Then මෙන්න මෙතන flexible rotation 360 horizontal rotation 70 degree vertical rotation. ඒ කියන්නේ 360ට මේක මේ පැත්තට කරකවන්න පුළුවන්. මේ අංශික ඇත්තා මෙන්න උඩට කරකවන්න පුළුවන්. ඉතින් පිටිපස්සේ ගහලා තියෙනවා 1080p sensor එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ mic එකක් තියෙනවා කියලා. ඊට පස්සේ low light performance ඒ කියන්නේ අඳුරේදී හොඳට රෙකෝඩ් කරන්න පුළුවන් ෆොටෝ ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මෙතන driver free කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම plug and play තමයි. ඉතින් මේක 30 fps වලින් යන්නේ. මේක focus type එක fixed focus මේ viewing angle එක 70 degrees USB 2.0 වලින් යන්නේ. ඉතින් මේ දැන් ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු. මෙන්න මේ වගේ අන්බොක්ස් කරන්න දෙන්නේ අපිට. මෙන්න මේ වගේ. ඉතින් මේක එළියට ගන්නකොට මෙන්න මේ වගේ තියෙන ප්ලාස්ටික් එක දාලා කෑම් එක. මේ තියෙන කෑම් එක. ඉතින් මේ මම මේක එළියට ගන්න. මෙන්න තියෙනවා කෑම් එක. මේක තියෙන්නේ මේ වගේ. මේකේ මෙතන blue light එකක් පත් වෙනවා. මේ on කරාම කියන්නේ කැමරා එක power on නෙමෙයි. කැමරා එකේ සිග්නල් යනවනේ. එතකොට ඒක on වෙලා නම් පුළුවන් අපිට දැනගන්න මේ කැමරා එක on කියලා. ඒ කියන්නේ සිග්නල් දානවා කියලා. ඉතින් මෙන්න මෙතන පොඩි ස්ට්‍රිප් එකක් තියෙනවා මම පෙන්නන්න. මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ වගේ මෙන්න මේකේ එකක් ලේසි අර මේ කම්බියට වඩා මේ ඒක විසික් කරනවා. මේක විසික් කරන්න ඕන. ඉතින් මේක user friendly විදිහට හදලා දෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ cam එකේ view එක කියලා. මේ ඊට කලින් මේකේ මේ මොකක්ද කියන්නේ මේකේ CEEAC ඒ වගේ හදලා දෙනවා. චයිනා වල හදලා තියෙන්නේ. ඉතින් මේ 5 million ඉතින් අපි දැන් බලමු cam එකේ view එක කොහොමද කියලා. මෙන්න මෙයාගේ තමයි cam එකේ view එක තියෙන්නේ. මෙන්න මේ size අපුරුත් පේනවා මේකේ. මෙන්න මේ ඒක focus වෙන්න ඕනේ නැත්නම් පේන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ ගන්නට පේනවානේ. දැන් මේ Arduino board එකේ ඒකත් focus වුණාම පේනවා. මේකේ පොඩ්ඩක් තියතියක් තියෙනවා. මේකේ හොඳ view එකක් තියෙනවා මේ front screen එකට. ඉතින් බලමු මෙන්න හොඳට sharp details තියෙනවා. මෙන්න ඒකත් හොඳට පේනවා. ගොඩක්ම හොඳ නෑ. ලං කරාම තමයි පොඩ්ඩක් වෙන්නේ. ඉතින් මේ cam එක ගොඩක් හොඳ වීඩියෝ රෙකෝඩ් කරන්න. start කරගන්න. මේක තව ගහලා තියෙන low light performance provide the best image quality in low light. ඒ කියන්නේ අඳුරේදී මේක අර ෆෝන් වලගේ අර මේ මොකද්ද ලයිට් එක අර තිත් ඉන්නේ අඳුරේදී කියලා ගහලා තිනවා. ඒක අපි ටෙස්ට් කරමු. දැන් මම ටිකක් අඳුර කරා. දැන් මේ පොඩ්ඩක් විතර තිත්තිජ්ජ තියෙනවා. ඒ වුණාට මම හොඳ වෙනවා. ඒ කියන්නේ ફોකස් වෙන ඉමේජ් එක අනුව ඒක ක්වොලිටි එකට පේන බෑග්ග්‍රවුන්ඩ් එක තමයි තිත් දැම්මේ මට පේන විදිහට. එහෙම මේ වගේ හොඳ ඉවරක් තියෙනවා. මේ ගාලා තියෙන බොක්ස් එකේ මම බොක්ස් එකේ ඩීටේල්ස් බලනවා කියන්නේ. මේ 30 fps මේ කියන්නේ 60 fps නෙමෙයි. ඒ වුණාට අවුලන්නේ. focus එක fixed focus කියලා පෙන්නනවා. ඊට පස්සේ Windows 7 වලින් ඉහළ support කරන්නේ. ඊට පස්සේ එනවා details මේ හරියනවා. මේක A4 tech කියන brand එකෙන් දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි cam එකේ කතාව.
මෙයාගේ තව ටෙක්නිකල් රිවිව් කරනවා ඉස්සරහට සයන්ස් ගැන පොඩි වැඩක් කරන්න ඉන්නේ. ඉතින් ඒ දේවල් බලන්න නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.